ලෝකේ රන් මිල ගැන බලනකොට නම් මේ රත්තරන් වල රත්තරන් කියන්නේ ඇයි කියන එක දැන් තේරෙනවා මේක අසාමාන්‍ය විදිහට ඉහළ යනවා. මට නම් මතකයි මේ ලංකාවේ ගත්තොත් පවුමනේ තියෙන රත්තරන් වලින් අපි ගන්නේ කරන්නේ පවුම රුපියල් 8000 තිබ්බ කාලේ මගේ ජීවිත කාලේ මට මතකයි. නමුත් අද වෙද්දි 3,85,000ට 86000ට මෙහෙම දිගින් දිගට මේ පවුම යනවා. ලෝකේ තත්ත්වෙත් ඒ වගේම තමයි. ඇයි මෙච්චර ඉල්ලුමක් මේ රත්තරන් වලට ඇති වෙන්නේ ලෝකයේ ඇතුලේ? ඇත්තටම දැන් පසුගිය වසරේ අවුන්සය ඒ කියන්නේ අපි ගත්තොත් ගෝල්ඩ් අවුන්ස් කියන එක තිබුණේ ඒ කියන්නේ ග්‍රෑම් 28කට ආසන්න ප්‍රමාණයක් තිබුණේ ඩොලර් 2500කට කිට්ටුව. දැන් ඒක 5500 වෙලා තියෙනවා. දෙගුණට වැඩි වෙලා තියෙනවා. ඇයි මේ? ඇත්තටම දැන් මේ ලෝකයේ ධන උත්පාදනය කියන එක අරගත්තම මිනිස්සු ඒ ධන සංචිත පවත්වගෙන යනවා. අපි සල්ලි බැංකුවල ඩිපොසිට් දානවා වගේ රටවල් ධන සංචිත පවත්වගෙන යනවා. ඒ ධන සංචිත පවත්වගෙන යද්දී ඒගොල්ලෝ ඒ ධන සංචිත දාන්නේ ඊටාම විශ්වසනීය අනාගතයේ පිළිබඳ ඊටාම විශ්වාසයක් තියෙන තැන්වල තමයි ඒක දාන්නේ. ඉතා වේගයෙන් එහා මෙහා වෙන තැන්වල උච්චාවචනය වෙන තැන්වල පාඩු ලබන්න ඉඩ තියෙන තැන්වල දාන්නේ නැහැ. දැන් උදාහරණයකට ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම් කරවල කෙනෙක් සල්ලි ආයෝජනය කරද්දී විශාල පොලියක් ඒකට යොමු වෙලා තියෙන්නේ අපේ ආර්ථික තත්ත්වයේ තියෙන ප්‍රශ්න නිසා. දැන් කාලයක් තිබුණා ජපානයේ වගේ තැන්වල 0.0.1යි ඒ වගේ පොලිය තිබුණා. දැන් නම් ජපානෙත් 3-4 දක්වා වැඩි වෙලා තියෙනවා පොලිය. මොකද ඒ යෙන් එකට තිබිච්ච ස්ථාවරත්වය නිසා. මේ වගේ ලෝකයේ සංචිත මුදලක් එහෙම නැත්නම් රිසර්ව් කරන්සි එකක් හැටියට තිබිච්ච ස්ථාවර ලොකුම මුදල තමයි යෙන් යුරෝ හෝ යුවාන් නෙවෙයි ඩොලරය. ඇමරිකානු ඩොලරය. ඉතින් ඇමරිකානු ඩොලරයට මේ තත්ත්වය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච බ්‍රිටන් වුඩ්ස් සම්මුතියෙන් පස්සේ සියලුම දෙනා තීරණය කළා අන්තර්ජාතික ගනුදෙනු කරන්නේ අපි ඩොලරයෙන් කියලා. මේක අදාළ වුණේ නැහැ සෝවියට් සංගමය ඇතුළු රටවල් වලට. නමුත් ලෝකයේ ඒක ආවා. ඊළඟට 1973 දී ආවා ඩොලරය අපි සියලුම පෙට්‍රෝලියම් ගනුදෙනු තෙල් හා ගෑස් කරන්නේ ඩොලර් වලින් කියලා. ඉතින් මේ වගේ ඩොලරයට සංචිත වටිනාකමක් තිබුණා. ඒ නිසා ඇමරිකාව කොයි වෙලේද කියලා බලන් හිටිය කට්ටිය මේ ඇමරිකාව භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර දාන්නේ ටක් ගාලා මිලදී ගන්න. මේ නිසා සල්ලි අච්චු ගැහුවයි කියලා ඇමරිකාවේ උද්දමනයක් ඇති වුණේ නැහැ. ඔය සල්ලි අච්චු ගහනකම් බලන් ඉන්නවා ගන්න. ඉල්ලුම තියෙනවා. ඒකට විශාල විශ්වාසයක්. ඒ මුදල පිළිබඳ ලොකු විශ්වාසයක් රටේ ලෝකෙ තිබුණා. ඉතින් ඔය අතරේ ක්‍රිප්ටෝ කරන්සි එහෙම ආව. නමුත් අපි දන්නවා ක්‍රිප්ටෝ උඩ යනවා පහළ යනවා. ඒක එකම සූදුවක්. මොකද ඒක පිටිපස්සේ භෞතික දෙයක් නැහැ. නමුත් ඉතිහාසයේ ඈත කාලේ අපි ගත්තම අධිරාජ්‍ය යුගවල පැරණි යුගයේ විශේෂයෙන්ම 20 වෙනි සියවසට පෙර යුගයේ රත්තරන් තමයි සංචිතේ. රිදි පාවිච්චි කළා රත්තරනුත් පාවිච්චි කළා සංචිත හැටියට. පසු ඔය රන් සංචිත කතාව රන් කතාව අතහැර දැමුවා. ඔය රන් සහ ඩොලර් අතර තිබිච්ච සම්බන්ධෙත් 1971 දී නික්සන් ජනාධිපතිතුමා අයින් කළා. මේ ඩොලරයටම තමයි මේ උනන්දුව මේ ශක්තිය තිබුණේ. ඒතකොට ඇමරිකා එක්සත් ජනපදයේ අයවැය පරතරයක් තිබුණත් වෙළඳ පරතරයක් තිබුණත් ප්‍රශ්නයක් උන්නේ නැහැ. මොකද ඩොලර් ගන්න කට්ටිය ඉන්නවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ තීරුබදු යුද්ධයයි ඔහුගේ තියෙන මේ යුදකාමී ක්‍රියාවලිනුයි එක්ක ඒ වාණිජ්‍ය විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒ නිසා ඩොලර් දැන් ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කවුරුවත්. ඒ නිසා මේ ලංකාවේ රුපියල බාල්දු වුණාට ඩොලරය බාල්දු වෙනවා ලෝකයේ ඉතා වේගෙන්. ලංකාවේ රුපියලේ තත්ත්වය ඉතාගත්ත හැකි ලෝකයේ ඩොලරය ඉතා වේගෙන් බාල්දු වෙනවා. ඒ කියන්නේ ඩොලර් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. සියලුම අන්තර්ජාතික මුදල් වලට සාපේක්ෂව ඩොලරේ වටිනාකම තීරණය වෙන්නේ ඩොලර් ඉන්ඩෙක්ස් එකට අනුව. පොඩි පොඩි උච්චාවචන තිබ්බට ඩොලරය ටික ටික පහළට තල්ලු වෙගෙන යනවා. ඒ කියන්නේ විශ්වාසය බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙන විශ්වාසය වෙන්නේ මොකද්ද? ඒ බොහෝ රටවල් තමන්ගේ සංචිත දැන් ඩොලර් වලින් නෙවෙයි රත්තරන් වලින් තියාගන්න යනවා. දැන් උදාහරණයකට පහුගිය දවස්වල අපි දැක්කා ඉන්දියාව ඇමරිකාවේ ඔවුන්ගේ තිබිච්ච තැන්පතු ධනයෙන් 120ක් ඒ කියන්නේ ඩොලර් බිලියන 50ක් ඉවත් කරගත්තා. බොහෝ විට උන් රත්තරන් වලට යන්නේ නැති. චීනයත් ඉවත් කරගත්තා. චීනය නම් අතිවිශාල ධනස්කන්ධයක් තිබුණා ඇමරිකාවේ ට්‍රිලියනයකට කිට්ටු ප්‍රමාණයක්. දැන් ඒ ප්‍රමාණය ඉතාමත්ම අඩු කරගෙන යනවා ඒගොල්ලෝ. ඒකට ඒවා රත්තරන් වලට යනවා. ඉතින් පහුගිය කාලය තුල ට්‍රිලියන 4ක පමණ රත්තරන් ගණදෙනු වෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙන වැදගත්ම කාරණේ තමයි ඉතිහාසයේ මේ මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට මෑත ඉතිහාසය කියලා මම මේකේ පහුගිය අවුරුදු 80 මේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් සංචිත ප්‍රමාණය 150ට වඩා අඩු ගානකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙනකොට ඒක 140යි. රන් සංචිත ප්‍රමාණය 150 ඉක්මවලා තියෙනවා.